didn't expect this day to turn out like this, but we did so much on this day, and this is the last day and the last night that we'll be spending in Bangkok. So yeah, hi guys, welcome back to my channel. Bangkok වල හිටපු තැන් වලින් මං ආසම තැන මෙතන තමයි. මොකද හරිම නිදහස්, ඒ වගේම අර හෝම්ලි ප්ලේස් එකක් වගේ තමයි මේ ඉන්නේ එතන ඕනර්. ඉතින් එයාත් හරිම හොඳයි. භාෂාව තමයි පොඩ්ඩක් එයාට අමාරුයි. ඒ වුණාට කොහොම හරි අපි කමියුනිකේට් කරගත්තා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ කොයිද මේකද? මම නම්බස් කරන්නේ. Where have we come to? අපි ඇවිල්ලා දැන් ඉන්නේ චතුචක් මාකට් එකට. ඉතින් ගොඩාක් ස්ටෝල්ස් තියෙනවා. ගොඩාක් ඇවිදින්නත් තියෙනවා. ඉතින් බලලා තමයි ගන්න වෙන්නේ මොන හරි. මේක තමයි තියෙන ලොකුම මේ වීකෙන්ඩ් මාකට් එක. ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් ටිකක්. දැන් ඇතුළට යන්න තවත් පිස්සු හැදෙයි. ඉතින් ඊට පස්සේ ඔක්කොම අමතක වෙයි වීඩියෝ කරන්න එහෙම. මෙතන මම තවත් ආස කරපු තැනක්. මොකද බෝහෝ තීම් එකට තමයි ගොඩක් ඒවා තිබ්බේ. ඉතින් හරිම යුනික් ඩිසයින්ස් වලින් එක එක ජාතියේ දේවල් එතන තිබුණා. ගොඩයි සමහරක් ඒවා ඉතින් හිතෙනවා මේ ඒ ගණන් වලට වටිනවද කියලා හිතෙන වෙලාවල් තියෙනවා. Diktlovia. චතුචක් මාකට් එකේ ඉඳන් ඇතුළට තියෙනවා ෆුඩ් කෝට් එකක්. ඉතින් අපි දැන් ඒකට යන්නේ කෑම කන්න. something හතියයි හතරයි ඕව ඒ ඩිෂ් එකක් නෙමෙයි මම කැමති ටික ඔක්කොම ඉස්සර ගත්තා. ප්‍රෝන් එකකුත් දාගෙන. What is this? This chicken, fried chicken. This this is fried chicken. This some vegetable. This means beef, I think. You got vegetable, eggs, one prawn. Hey, how is it? My one is nice. आपने रायता कभी लगे? Try. I like my fried rice. I like my fried rice. Yeah. අපි කෑම කාලේ ඉවර වෙලා
4th හරි 5th floor එකට හරි ගියාම එතන තිබ්බේ ඔක්කොම cartoon characters ඒ වගේම එක ජාතියේ පොඩි toys and souvenirs වගේ දේවල් තමයි ඒ floor එකේ තිබ්බේ. මේක මෝල් එක ඇතුලේ එක්කෝ පෙට්ස්ලා බලා ගන්න තැනක් නැත්නම් පෙට්ස්ලා විකුණන තැනක් වෙන්න ඕනේ. අපිට හරියටම තේරුන්නේ නැහැ මෙතන මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මිනිස්සු ඇවිල්ලා මෙතන ෆොටෝස් ගන්නවා, බල්ලන්ගේ වීඩියෝස් කරනවා. ඉතින් අපිත් ඒක දැකලා තමයි මෙතනට ගියේ. එතන වීදුරේ ගහලා තියෙනවා සද්ද කරන්න එපා කියලා, වීදුරේට ගහන්න එපා කියලා. ඉතින් අපි ඒ තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් ෆොලෝ කරලා ඒගොල්ලන්ට කරදරයක් නොවන විදිහට ඒගොල්ලන්ව බැලුවා. චතුචක් මාකට් එකේ එළියේ බඩු ගන්නට වඩා අපිට හිතෙන මෝල් එකේ බඩු ලාභයි කියලා. ඉතින් අපි ආයෙත් චතුචක් මාකට් එකට යන්නේ නැතුව මෙතන මෝල් එකේම shopping කරා. මේක තිබ්බේ මෝල් එකෙන් එළියට ආපු ගමන්ම මෙතන කරන්නේ ඩොගි ඩේට්ස් තියෙන්නේ මෙතන. ඉතින් ඒකත් හරිම ලස්සනයි. ඒගොල්ලන් ඇවිල්ලා එතන සෙල්ලම් කර ඉන්නවා. මට පොඩි වීඩියෝ ක්ලිප් එකක් තමයි ගන්න පුළුවන් වුණේ. Thirty minutes. Air conditioning. ඉතින් යන්නේ good massage කියන තැනට. කකුල් දෙක පොඩ්ඩක් massage කරගන්න. මසාජ් එකක් කරනවා. හරි මාසයි කකුල් මසාජ් වලට. and also මම හිතනවා බැංකොක් වල මට shopping කරන්න ඒ ටික තමයි මට මේ පාර ඕනේ උනේ. ඉතින් මම ඒ හැම දෙයක්ම බැංකොක් trip එකකින් කරගත්තා. අරුන්ගේ කකුල් දෙක ආන්දිකම මසාජ් කරද්දී අරුන්ට එන්න සැප බලන්නකෝ. ඉතින් එදා එයාට ඕන වුණා මගේ සයිඩ් එකෙන් ඇවිල්ලා වාඩි වෙන්න. මං හිතන්නේ එයාට බලන්න ඕන නම් මොකද්ද මම මෙච්චර මේ සයිඩ් එකේ ගිහිලා වාඩි වෙන්නේ. ඒකේ මොකද්ද තියෙන thrill එක කියලා. අපි රූම් එකට ආවේ රිලැක්ස් කරනවා කියලා හිතාගෙන ඒ වුණාට ආයෙත් ටොප්ස් කියලා ෂොප් එකක් තියෙනවා කියලා දැනගත්ත හින්දා අපි හිතුවා එතනට යන්න. ඔන්න ඕකේ තමයි අපි ආවේ. ඒක හොටෙල්. ඒක තමයි අපි ආවේ මේ හරවගේ. ඒක මේ අපි ඉන්න ඇපාර්ට්මන්ට් එකෙන් ෆ්‍රී යන්න පුළුවන්. දැන් අපි ආයේ යනවා. මං හිතුවා අද දවස ඉවරයි කියලා. මොකද අපි මසාජ් එක කරගෙන එළියට යන්නේ නැහැ කියලා තමයි මං හිතන් හිටියේ. ඒ වුණාට ආයේ පොඩ්ඩක් ඉතින් එළියට ආවා මේ last minute shopping කරන්න. හෙට ඉතින් ආයේ
එළියට එන්න ඕනේ වෙන එකක් නෑ කියලා හිතනවා because we need to pack and get ready and stuff. So today is our last night in Bangkok actually. කියන මොඩල් තමයි ආවේ. ඒක ඇත්තටම වීඩියෝ කරගන්න බැරි වුණා. දැන් ඒකෙන් බඩු අරගෙන යනවා.